වැව්බැඳි රාජ්‍යයේ අභිමානය රජරට TV YouTube නාලිකාව. තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 389 ග්‍රාම නිලධාරි වසමේ අද මුල්ගල තියෙන 4 වෙනි නිවස අද දවසේ නිවාස පහක් නිවාස අධිකාරිය හරහා ඉදිකරන නිවාස පහක් මුල්ගල තියෙනවා. ඒකේ 4 වෙනි නිවස තමයි මුල්ගල තිබ්බේ. එතකොට මේකට අදාළව 2026 වර්ෂය සඳහා නිවාස අධිකාරිය හරහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. රටේම දුප්පත් පවුල් සඳහා නිවාස හදලා දෙන්න. විශේෂයෙන්ම ස්ථිර වහලක් නැති ඒ වගේම ගෙබිම කොම මැටි හරි නිකම් මැටි හරි ගාලා ජීවත් වෙන පවුල් ඉන්නවා අපේ රටේ තවමත්. ඒගොල්ලන්ට හොඳ සුව පහසුව ඒ දරුවොත් එක්ක ජීවත් වෙන්න වටපිටාවක් හදන එක ආණ්ඩුවක් විදිහට තීරණයක් අරන් තියෙනවා. අනිවාර්යයෙන්ම හොඳ නිවසක් දෙන්න ඕන කියලා. ඒකේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව තමයි මේ නිවාස වැඩ පිළිවෙල සකස් කරලා තියෙන්නේ. ඒ අනුව තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ වෙනකොට ග්‍රාම නිලධාරි වසම් අපේ 39ක් තියෙනවා. ඒ 39ටම අදාළව නිවාස තෝරලා තියෙන්නේ. සමහර නිවාසවල සමහර ප්‍රාදේශීය ග්‍රාම නිලධාරි වසම් වලට නිවාස 2 3 තෝරාගත්තු අවස්ථා තියෙනවා. ඒ අනුව මම හිතන්නේ මුළු දිස්ත්‍රික්කයේ කියන්නේ සම්පූර්ණ රටේම නිවාස ග්‍රාම නිලධාරි වසම් 14282ක් තියෙනවා. ඊට 14282ම නිවාස හැදෙන අතර ඊට අමතරව තවත් නිවාස 6000කට ආසන්න ප්‍රමාණයක් ඔක්කොම නිවාස අධිකාරිය හරහා නිවාස 20000කට ආසන්න ප්‍රමාණයක් මේ අවුරුද්දේ හදන්න සම්පූර්ණ මුදල් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන මේ ඇත්තම දේශපාලන ભેදයකින් තොරව විවිධ කණ්ඩායම් පහුගිය කාලේ අපි දැක්කා නිවාස හදපු වගේ සමහර තැන් අපිට මේ මට ඊයේ පෙරේදා වාර්තා වුණා ඉහළගම. ඒ කියන්නේ ඉපලෝගම කොට්ටාසේ ඉහළගම කියන ගම්මානයේ මේ මුලියකුරුම ගම්මානයේ ගයක් තියෙනවා. ඒ කාලේ රුපියල් මුදලක් පාස් වෙලා ඒකේ ලක්ෂ 2ක් විතර දීලා තියෙනවා. ඊටු එක බිත්ති ටිකක් විතර බැඳලා තියෙනවා බාගෙට. නිවාස සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් අධීක්ෂණයක් නැහැ, පසුවිපරමක් නැහැ. ඉතින් ඒගොල්ලෝ තාමත් මේ වෙනත් අර පැරණි හිටපු ගෙදරම තමයි ජීවත් වෙන්නේ. ඒ වගේ ඉතින් මේවා අපි එහෙම වෙන්න දෙන්නේ නැහැ. පහුගිය අවුරුද්දේත් අපි තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස 10ක් සම්පූර්ණ නිවාස අධිකාරිය හරහා හැදුවා. ඊට අමතරව සමෘද්ධි දෙපාර්තමේන්තුව ඊළඟට ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ වගේනොත් නිවාස හදලා තියෙනවා. මේ ඔක්කොම ගත්තාම නිවාස 15කට ප්‍රමාණයක් ගිය අවුරුද්දේ හැදුවා. ඉතින් මේ අවුරුද්දේ මේ නිවාස මම හිතන්නේ විශාල ප්‍රමාණයක් හැදෙනවා. ඒවා අපි මාස 3ක් ඇතුළත මේ දරුවන්ට මේ පදිංචි වෙන්න වටපිටාව හදලා දෙනවා. ඒ අතරම අපි ගැටදෙවුල ගම්මානය 389 තුලානේ විශේෂයෙන්ම අපේ ප්‍රජාශක්ති සවිවලගන්නේ නිලධාරිතුමිය, ඒ වගේම අපේ മന്ത്രിතුමා කොට්ටාසේ, ඒ වගේම ග්‍රාම නිලධාරිතුමිය, ඒගොල්ලන්ගේ කමිටුවක් තියෙනවා ප්‍රජාශක්ති කමිටුවක්. ඒ කමිටුවේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ මම හිතන්නේ මෙයා මේ තෝරාගෙන ඉන්න ඒ දරුවා මම හිතන ආබාධිත දෙන්නම ඒ ස්වාමි දියණිය ස්වාමි පුරුෂයා දෙන්නම ආබාධිතයි. ඒ නිසාම තමයි අතරම මේක අනිවාර්යයෙන්ම කළ යුත්තක්. මේක කලින් කරන්න ඕන එකක්. ඒ නිසා අපි ප්‍රජාශක්තියගේ අපේ රජයේ පැත්තෙන් එදිහත් වෙලා ඉන්න ප්‍රාදේශීය ලේකම්තුමියගේ නියෝජිතයන් හැටියට ග්‍රාම නිලධාරිතුමියත් ඒ කණ්ඩායමත් ප්‍රජාශක්තියගේ සභාපතිතුමාලා ඇතුළු ඒ සමාජිකනුත් එකතු වෙලා මේ පක්ෂපාතීත්වයෙන් තොරව සාධාරණව මේ ගමේ නිවාස ලැබෙන්න ඕන පළවෙනි කෙනා හැටියට තෝරගෙන මේගොල්ලන්ට මේ නිවාස හදාන්න ලක්ෂ 10ක් දීලා තියෙන ආණ්ඩුවෙන්. ඒකට අදාළව තමයි අපි මුල්ගල තිබ්බේ. අපි විශ්වාස කරන අනිවාර්යෙන් මාස 3ක් ඇතුළත මේ නිවාස හදලා ඉවර කරලා මේගොල්ලන්ට පදිංචියට ලබා දෙන්න පුළුවන්.